හරි මේක තමයි අපේ ඩිස්ට්‍රිබියුෂන් වලට ඩෙවලොප් කරලා තියෙන ERP සිස්ටම් එක. මේකෙන් සම්පූර්ණයෙන්ම කෙලින්ම ඔප්ටිමයිස් කරලා තියෙන ඔයගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එකේ සම්පූර්ණ රෙඩ් ෆ්ලැග් මැනේජ්මන්ට් එක, මැනුෆැක්චරින් මැනේජ්මන්ට් එක, ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් එක, සේල්ස් රිපෝට්, ඉන්කම් රිපෝට් ඒ සියල්ලම ටී මැනේජ් කරන්න පුළුවන් ඔයාලට මේකෙන්. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාගේ ඉන්වෙන්ටරි එක මැනේජ් කරන ටික සහ බ්‍රාන්චස් මැනේජ් කරන ටික ඊට අමතරව ඔයාගේ ඩිස්ට්‍රිබියුෂන් එක රෙප්ලගේ තියෙන සම්පූර්ණ ඒගොල්ලන්ගේ අදාළ වේහිකල්ස් ටික මැනේජ් කරන ටික ඊට සම්පූර්ණ ඔටෝමේටින් හැන්ඩල් කරගන්න පුළුවන්. එතකොට මම දැන් සම්පූර්ණ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න සිස්ටම් එක පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉස්සෙල්ලා දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එක දීලා මෙතනින් ලොග් වෙන්න පුළුවන් සිස්ටම් එකට. හරි ඒකට ඔයාලට මේ විදිහ තමයි ඔය සිස්ටම් එකේ ඩෑෂ්බෝඩ් එක පෙන්නන්නේ. ඔයාලට මුලින් පෙන්නනවා ටෝටල් රෙවෙනියු එක. ඔයාගේ බ්‍රාන්චස් සියල්ලයිම ටෝටල් රෙවෙනියු එක. ටෝටල් ඉන්වොයිසස් ගන්නවා. ඉන්වොයිසස් කීයක් දාලා තියෙනවද කියලා සහ කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවද ඉන්වෙන්ටරි අයිටම්ස්. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ලයින් chart එකක් තියෙනවා මේ මාසේ වගේ මේ සතියේ කොහොමද සේල් එක කියලා. සම මෙතනින් ඔයාලට බලන්න පුළුවන් টপ සෙලින් අයිටම්ස් ටික. මෙතන තාම data මොකුත් නැති හින්දා ඉස් පෙන්නන්නේ. ඉන්වෙන්ටරි ඇලර්ට් ටීම මෙතන බලන්න පුළුවන්. රීසන්ට් ඉන්වොයිස් ටීම මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙනවා සයිඩ් බාර් එක. සයිඩ් බාර් එක ඔයා සිස්ටම් එකේ ආවට පස්සේ මුලින්ම කරන්න ඕන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා කෙලින් මෙතනින් වෙයර්හවුස් මැනේජ්මන්ට් එකට යන්න. වෙයර්හවුස් මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඔයා මුලින්ම වෙයර්හවුස් එක ඇඩ් කරගන්න. මම මුලින්ම අපේ දැනට තියෙන කෑගල් බ්‍රාන්ච් එකට මේන් ස්ටොක් එකක් ඇඩ් කරගන්නවා. මේන් ස්ටොක් කියලා දාන්න. ඒකට අපි ළඟ බ්‍රාන්ච් එකේ තියෙන ස්ටොක් එකේ මේන් ස්ටොක් විදියට තමයි යන්නේ. ඒකයි මම දැම්මේ. SEO වෙයර්හවුස් එකට. හරි ඊළඟට මම එක වෙහිකල් එකක් ඇඩ් කරගන්නම්. වෙහිකල් ඇඩ් කරද්දී වෙහිකල් එකේ නම්බර් එක දැම්මනම් ලේසි ඔයාගේ වෙයර්හවුස් එකේ නේම් එක. ඒක බ්‍රාන්ච් එක සිලෙක්ට් කරලා වෙහිකල් එක. මේකත් වෙහිකල් එකක් විදිහට තමයි යන්නේ මේ වෙයර්හවුස් එක. මේ ස්ටොක් එක වෙහිකල් එක වෙට් කරලා. ඔයා වෙයර්හවුස් සෙට් කරාට පස්සේ ඊළඟට කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා යූසර් මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඔයාගේ account එක මෙතන වෙන්නයි. එතන edit ගිහිල්ලා අනිවාර්යෙන් මේ වෙයර්හවුස් දෙකටම admin එක ඔයා access දෙන්න ඕන මෙතන. නැත්නම් ඔයාට ඒ වෙයර්හවුස් දෙක මැනේජ් කරගන්න බෑ ඇඩ්මින් එකට. ඒකින්ද අනිවාර්යයෙන්ම වෙයර්හවුස් ඔයාලට හදනවා නම් ඇඩ්මින්ට, ඒ කියන්නේ ප්‍රධාන යූසර්ට, ඒ කියන්නේ සිස්ටම් එක පාවිච්චි කරන ඔයාට ඇක්සස් දීලා තියාගන්න මේකට. නැත්නම් ඔයාට මේ බ්‍රාන්චස්, ඒ කියන්නේ මේ වෙයර්හවුස් සෙට් කරගන්න වෙයර්හවුස් වල ස්ටොක් ට්‍රාන්සැක්ෂන් මේ මුකුත් බලා ගන්න ඉන්නේ නැහැ. ඔයා මෙතන ඇක්සස් දීලා තිබෙන්න නැත්නම්. හරි ඊට පස්සේ අප්ඩේට් යූසර් වෙන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ හරි ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාගේ සිස්ටම් එකේ ප්‍රොඩක්ට්ස් ටික ඇඩ් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් ඇඩ් කරද්දී මුලින්ම ප්‍රොඩක්ට් කැටගරි ටික ඇඩ් කරගන්න. එතනින් ඔයාලට පුළුවන් කැටගරි මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඇඩ් කැටගරි එකක් දෙන්නවා. මම එකක් දෙන්න මේ විදිහට. ඔයා කැමති විදිහට කැටගරි නමයි ඩිස්ක්‍රිප්ෂන් එක දීලා සේව් කරගන්න. හරි. ඔයාගේ අනිත් කැටගරිස් ටික සේව් කරන්න මේ විදිහට සහ ඊට පස්සේ ඔයාලට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න. ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් එකට ගියා. ඇඩ් ප්‍රොඩක්ට් දුන්නා. ප්‍රොඩක්ට් කෝඩ් ප්‍රොඩක්ට් එකේ නම දෙන්න. ටෙස්ට් ප්‍රොඩක්ට් කියලා දෙන්නම්. ප්‍රොඩක්ට් කෝඩ් එක ඔටෝ ජෙනරේට් වෙනවා. ඔයාලට කැමති නම් වෙන එකක් දාගන්න පුළුවන්. සහ කෝඩ් අයිටම් කෝඩ් එකක් තියෙනවා. ඔයාලට මොකක් හරි එකක් දාගන්න අවශ්‍ය නම් ඊට පස්සේ කැටගරි එක මෙතන සිලෙක්ට් කරා. ඊට පස්සේ ප්‍රයිස් එක දාන්න තියෙන ප්‍රොඩක්ට් එකේ සෙලින් ප්‍රයිස් එක වගේ 250 කියලා දෙන්න. මේකට ඩිෆෝල්ට් ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ බිල් එක දාද්දී ඔටෝම ඩිස්කවුන්ට් එකක් අඩු වෙලාම නම් බිල් වෙන්න ඕන. ඒක මෙතනින් ඔයාලට දාගන්න පුළුවන්. කැමති නම් එහෙම නැත්නම් අයින් කරලා දාන්න. බ්‍රෑන්ඩ් එකක් දාගන්න මොකක් හරි එකක් ඔයාලා කැමති එකක්. ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න අවශ්‍ය නම් සීරියල් නම්බර්ස් තියෙනවා නම් ඒක දාන්න. ඔයාලා ගොඩක් ලා සීරියල් නම්බර්ස් නැහැ. ඉමේජ් එක ඇඩ් කරගන්න පුළුවන් ඔයාලට ප්‍රොඩක්ට් එකට අදාළව. ක්‍රියේට් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් දැන් මේ ප්‍රොඩක්ට් එකේ ඉනිෂියල් ස්ටොක් එක අනිවාර්යෙන් ඔයාලට තියෙනවානේ. දැනට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ස්ටොක් එක නැති කියලා දාලා මොන බ්‍රාන්ච් එකේ මොන ස්ටොක් එකේ කියලා බලලා මේ ස්ටොක් එකට දාගන්න. ඉනිෂියල් ස්ටොක් එක 100ක් තියෙනවා කියලා ගන්නවා. දැනට ඔයාගේ ස්ටොක් එක 100ක් තියෙනවා කියලා ඉතින් සේව් කරන්න. හරි දැන් මේ ප්‍රොඩක්ට් එක ඇඩ් වුණා. දැන් මේ ප්‍රොඩක්ට් එක කෙලිම තියෙන්නේ මේන් ස්ටොක් එකේ. හරිද? ඔයාලට ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් එකෙන් කරන්න තියෙන්නේ කැටගරි එක කැටගරිස් මැනේජ් කරගන්න ටිකයි ප්‍රොඩක්ට් මැනේජ් කරගන්න ටිකයි විතරයි. ඒක ප්‍රොඩක්ට්ස් ටික සේව් කරගත්තා. හරි. ඊළඟට ඔයාලට පුළුවන් ඉන්වෙන්ටරි බලා ගන්න. දැනට ඔයාගේ කෑගල් බ්‍රාන්ච් එකේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේන් ස්ටොක් එකේ අර අපි ටෙස්ට් ප්‍රොඩක්ට් එකේ ස්ටොක් එක 100ක් තියෙනවා. දැන් හරි දැන් ඔයාලට ඊළඟට ඕන ඔයා හිතන්නේ මෙහෙමයි. දැන් මේන් ස්ටොක් එකේ නම් ඔයාගේ දැන් රෙප් කෙනෙක්ගේ වෙහිකල් එකකට ඔයා දාන්න ඕන ස්ටොක් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉන්නේ බිල් කරන්න යන්න. ඊට වඩා ගන්න තියෙන ට්‍රාන්ස්ෆර් ස්ටොක් ගියා. ට්‍රාන්ස්ෆර් ස්ටොක් ගිහලා
මුලින්ම සිලෙක්ට් කරන කොතනින් කොතෙන්ද බ්‍රාන්ච් from එක from කොතනින් කොතෙන්ද ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. සිලෙක්ට් බ්‍රාන්ච් වලට ගිහලා කැලේ කියනවාගේ පළවෙනි බ්‍රාන්ච් එක දෙන්න. මෙතන මට එකක් කියන්නම දුන්නා. ඔයා අර warehouses වලට access දුන්නාට පස්සේ warehouses වලට අපි settings වලට ගිහලා warehouses වලට access දුන්නානේ. ඊට පස්සේ log out වෙලා log in ඕනේ නැත්නම් ඔයාට මේ warehouses ඇත්තටම access කරන්න බෑ. ඒකයි. ඒක ඉස්සෙල්ලා රේගක්ක හරි අපි ඊළඟ ගිහලා transfer කරමු බන්දේ. transfer stock ගියා. ඒගොල්ලෝ branch දුන්නා. දැන් ඔයාලට වෙනවා stock දෙකම. දැන් ඔයාලා main stock එකේ තියෙන්නේ. ඒ main stock එකේ ඉඳන් transfer කරන්න හදන්නේ මොකේද? අර px 0.0.1 කියන ලොරියට. ඒක සිලෙක්ට් කරලා 2 branch එක විදියට හරි නෝට් එකක් මොනවා හරි දානවා නම් ඒක දාන්න සහ ඊට පස්සේ මොන ප්‍රොඩක්ට් එකද කියලා මෙතන යට තියෙනවා ප්‍රොඩක්ට් ට්‍රාන්ස්ෆර් කියලා එතන ඇඩ් ප්‍රොඩක්ට් ගිහිල්ලා අපි දැනට එක ප්‍රොඩක්ට් එකක් තියෙන ඒක සිලෙක්ට් කරලා කොච්චර quantity එකක් දැන් අපි 100ක් available තියෙනවා මේ ස්ටොක් එකේ එතනින් ලොරියට මම 50ක් දාලා ඉතින් ලොරියට ස්ටොක් එක 50 ට්‍රාන්ස්ෆර් කරනවා සබ්මිට් ට්‍රාන්ස්ෆර් දුන්නා ඒක ට්‍රාන්ස්ෆර් වෙලා ඉවරයි ඔය ට්‍රාන්ස්ෆර් වෙච්ච previous logs ටික බලා ගන්න ඕන නම් view transfers ගියා ඔන්න ඉතින් බලා ගන්න logs ටික ඔඩෝනයි print එකක් දාගන්න පුළුවන් මෙතනින් විතර මේ විදිහට එනවා. ඩොකියුමන්ට් තියාගන්න ඕන නම් මෙතන ඔයාලා සයින්ස් ටික දාගෙන ඩොකියුමන්ට් එක තියාගන්න පුළුවන් ඔයාලට. කොතනින් කොතනද ස්ටොක් එක ට්‍රාන්ස්ෆර් වුනේ කියන එක ඔයාලට ඒතර එතනින් බලා ගන්න පුළුවන්. හරි ඒතර ස්ටොක් ට්‍රාන්ස්ෆර් එක තමයි මම කියලා දුන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන තව තියෙනවා ඉන්වෙන්ටරි ඔප්ෂන් තියෙනවා, overview එක තියෙනවා. වගේ එක එක බ්‍රාන්චස් වල සහ warehouses වල කොහොමද ස්ටොක් එක බෙදලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් මෙතනින්. ඉන්වෙන්ටරි report එක තියෙනවා ඔයාලට. මෙතනින් ඔයාලට පුළුවන් report එකක් බලා ගන්න සහ එතන Excel එකක් ගන්නවා නම් එහෙම ගන්න පුළුවන්. නැත්තම් PDF එක එක්ස්පෝර්ට් කරනවා නම් PDF එක එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. හරි ඊළඟ දිනවා transfer stock එක වන්ද කියලා දුන්නා. ඊට පස්සේ stock in එක තියෙනවා. manage inventory එක තියෙනවා. manage inventory එක පාවිච්චි කරනකොට ඔයාලට stock එක මොකක් හරි වෙනස් වෙලා තියෙනවා නම් ඔයාලට මෙතනින් ජනිකව ඒක වෙනස් කරගන්න පුළුවන් stock එක edit කරගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. හරි. inventory එකේ edit තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ දිනවා product එක වන් කියලා දුන්නා. ඊළඟට customers එක කරන්න තියෙනවා. ඔයාගේ දැනට ඉන්න customers ලා ටික මෙතන save කරගන්න පුළුවන්. add new customer ගියා. company name, contact person, email, phone, address details දීලා ඔයාලට මේ customer save කරන්න පුළුවන් ඔයාගේ මොන route එකේ customer කෙනෙක්ද කියලා save කරන්නත් පුළුවන් ඔයාලට. මොන route එකට අදාළ customer කෙනෙක්ද කියලා ඒක ඔයාලට save කරන්න. ඊට පස්සේ suppliers ලා ඉන්නවා. ඒ කියන්නේ products ගන්නවා නම් මොනවා හරි සහ ඔයා raw materials ගන්නවා නම් ඒ කියන්නේ manufacturing and distribution නම් කරන්නේ raw materials ගන්නවා නම් ඒකට suppliers ලා ටික ඉතින් save කරගන්න පුළුවන් ඔයාලට. reports වල තියෙනවා වගේ sales report එක තියෙනවා. credit report එක තියෙනවා. credit report කියන්නේ ඔය customers ලා වගේ credit bill කියපු ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. income report එක තියෙනවා වගේ. ඊට පස්සේ use report එක නෑ කියන්නේ වගේ replies ඔයාලට bill එක බලා ගන්න පුළුවන් මෙතන. ඊට return report එක තියෙනවා. ඊළඟ තියෙන expense section එක. ඊට ඔය තනියම කරන්න තියෙන්නේ expense categories ටික add කරගන්න පුළුවන්. ඒ වගේ කියන්නේ bill ටික කියන්නේ salaries යන්නේවා. අය current bill, වතුර bill ඔය details ටික මෙතනින් ඔයාලට enter කරගන්න පුළුවන්. මුලින්ම expense categories set කරන්න පුළුවන් මෙතනින්. category එක නම් මොකක් කරේ දුන්නා description එකක් දුන්නා expense category add කරනවා ඊට පස්සේ expense වලට add කරන්න manage expense ගියා ඉතින් ඔයාලට amount එක කීයද කවදාද date එක මොන category එකටද payment method එක සහ ඔයාලට slip එකක් මොනවද තියෙනවා නම් ඒකට ඒක add කරලා save කරන්න පුළුවන් expense එක මෙන්න මේ විදිහට හරි ඔයාලට ඊළඟට මම sale එක දාන විදිය කියලා දෙන්නම් ඒ කියන්නේ මේ admin panel එකෙන් sale එක දානවා නම් ඔයාලට sales ගියා new sale කියන එකට ගියා ඔකේ මොන බ්‍රාන්ච් එකෙන්ද සේල් එක වෙන්න ඕන මොන වෙයාහවුස් එකෙන්ද මම මේන් ස්ටොකින් සෙල් වෙන්න දාන්න සහ කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් ඒ කස්ටමර් සිලෙක්ට් කරන්න පුළුවන් නැත්නම් මම මෙතනින්ම කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්නත් පුළුවන් ඊට පස්සේ ප්‍රොඩක්ට් එක මෙතන සිලෙක්ට් කරා ක්වොන්ටිටි එක මෙතනින් මට ඇඩ්ජස්ට් කරා ෆ්‍රී ඉෂුව යනවා නම් කීයක් හරි එකක් දුන්නා ඩිස්කවුන්ට් දෙනවා නම් මට මෙතනින් LKR percentage කියලා ඩිස්කවුන්ට් එක දුන්නා එහෙම දාන්න පුළුවන් මේ කියන්නේ මේ බිලට රිටර්න් යනවා නම් ඇඩ් රිටර්න් ප්‍රොඩක්ට් කියලා මොකද ප්‍රොඩක්ට් එක රිටර්න් එක ඒ බිලට අඩු ඒ බිලින් අඩු වෙන්න ඕන නම් ඒ රිටර්න් amount එක ඔයාලට මෙතෙන් මේක ඇඩ් කරගන්න පුළුවන් සහ ඊළඟ payment method එක මොකක්ද කියලා බලලා cash ද transfer ද credit check ද credit ද කියලා දුන්නා ඊට පස්සේ cash ම තියන්න ඔයාලට මේක save කරන්න තියෙනවා save කරනවා ඔයාලට bill එක print කරන්න පුළුවන් කියලා මම invoice list එකට ගියා ඊළඟට මෙතනින් ඔයාලට print කරගන්න පුළුවන් මේ විදිහට ඔයාලට දුන්න logo එකයි ඒ details එක්කම ඔයාලට පෙන්නන මේ විදිහට invoice එක ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම කියන්නම් කොහොමද ඔයාලා ref කෙනෙක් ඇඩ් කරගෙන ඒගොල්ලන්ට bill
ඔප්ෂන් chance එක දෙන්නේ කියලා. ඒක තමයි settings වලට ගියා. ඊළඟට යන්න user management වලට. හරි. ඊළඟට ඔයාගේම user management වලට යන්න. ඊට පස්සේ add user දෙන්න. ඊට පස්සේ add user දීලා ඒ ref දාලා details එක මෙතන දෙන්න. ref ගේ user name එකයි මම දෙන්නම්. ref කියලා දෙන්නම්කෝ. password එක මම දෙන්න එක විදිහට. ඒකේ වහයක් දුන්නා. first name last name details එක දාන්න. active email එක ඊට පස්සේ එයාගේ මොන warehouse එකෙන්ද එයාට bill දෙන්න ඕන කියලා දාන්න. දැන් px මේ lorry ref නම් ඒ විදිහට දුන්නා. සහ route එකක් දෙන්නත් ඕනේ යාට අනිවාර්යෙන්. මෙන්න මේ route එක මම දෙන්නම්. ඊට පස්සේ save කරන් තියෙනවා. හරි user එක save වුණා. ඒතකොට ref වලට අපේ වෙනම app එකක් තියෙනවා. මම මේ app එකත් ඔයගොල්ලන්ට දාලා ඇති. ඒතකොට මේ app එකේ කරන්න තියෙන්නේ මේ app එකේ වල link එක හම්බුනා කියලා හිතන්නවා. ref app එක මේ වගේ තමයි ඉන්නේ. යාට ඒක මෙන්න මේ වගේ තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි app එක එන්නේ. ඒතර එතන email එකයි ඒ ref එක දුන්නා. මේ විදිහට password එක දීලා sign in වුණාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ref ගේ නමයි edit team මෙතන වෙන්නවා. ref එක කරන් තියෙන එයා බිලක් දාලා දීලා මේ new sale කියන එකෙන් යන්න පුළුවන්. new sale ගිහිල්ලා එයාගේ branch එක මෙතනින් එයාට elව කරලා තියෙන එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් එයාට කෙලින්ම product එක select කරා එයාට මෙතන quantity එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඊට පස්සේ එයාට මේ විදිහට complete sale දෙන්න පුළුවන්. හරි විදිහට ඒතකොට එයාගේ sale එක එයා invoice එක බලා ගන්න මෙතන sales කියන එකට ගියා. ඊට එයාගේ invoice එක බලා ගන්න පුළුවන්. එයා දාලා ref view කරන්නත් පුළුවන් එයාට අවශ්‍ය නම් මේ විදිහට bill එක. සහ එයාට print එකක් දානවා නම් එතන print එක දා ගන්නත් පුළුවන් මේ විදිහට. එකම print එක තමයි එන්නේ. ඒතර ref වලට දෙනවා නම් ඔයාලට mobile print එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයාලට ඒතකොට මේ app එකේ ref ගේ inventory මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ branch එකයි warehouse එක select කරලා generate කරන්න පුළුවන්. එයාගේ inventory කොච්චර තියෙද, product එක කොච්චර විකුණලා තියෙද සහ ඒ details ටික බලා ගන්න පුළුවන්. ඒතකොට මෙතනින් ඔයාලට ඒ ref bill එක දාපු ගමන් මෙතන ඔයාලට පෙන්නනවා කොහෙන්ද කොතනද bill එක වැටුනේ කියලා. මේ විදිහට. මේ විදිහට බලන්න. කවුද bill එක දැම්මේ details ටික ඔයාලට මෙතනින් බලන්න. හරි. ඊළඟට මේක ඔයා manufacturing කරනවා නම් ඒ කියන්නේ distribution එකේ තියෙන manufacturing part එකක් තියෙනවා නම් ඔයාලට මෙතනින් raw materials ටික add කරගන්න පුළුවන්. raw material කියන එකට ගියා. add new raw material කියන material name එක, code එක, description unit එක කොහොමද ඒ details ටික මෙතෙන් දෙන්න පුළුවන්. initial stock එකක් තියෙනවා නම් ඒක එහෙම ඒ details ටික දීලා raw materials ටික add කරගන්න පුළුවන්. ඊළඟට raw material stock එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දැනට add කරලා තියෙන raw materials වල stock එක. purchase management එකේ තියෙනවා දැන් raw material ආය අලුතෙන් purchase කරනවා නම් කෙලින්ම supply select කරලා ඒ raw materials ටික ඔයාලට මෙතනින් purchase කරගන්න පුළුවන්. සහ production report එකේ තියරන්නේ ඔයා දැන් manufacturing කරන ඒ details ටික මෙතනින් ඔයාලට report එක විදිහට බලා ගන්න පුළුවන් කොහොමද ඒ ටික වෙලා තියෙන්නේ කියලා. ඊළඟ material out for production කියන්නේ ඔය දැන් ඔයාලගේ තියෙන raw materials දානවනේ manufacturing වලට. ඒ details ටික මේකට එන්ටර් කරපුවම තමයි ඔයාලට production report එකෙන් බලා ගන්න පුළුවන්. මෙතනදී ඇත්තටම අදහස් කරන්නේ ඔයාගේ තියෙන raw materials manufacture කරන්න යවන එකට තමයි මේ page එක තියෙන්නේ. ඉතින් ඔයාලා වලෙන් raw material එකක් මොකක් හරි manufacturing part එක කරනවා. මෙතනින් material එක search කරලා ඊට පස්සේ මෙතනින් add කරා quantity unit price ඒ details එක දාලා material stock out for material stock out material දුන්නා out stock out කියන එකෙන් කරන්නේ ඔයාලා දැන් manufacturing කරලා ඉවරුනාට පස්සේ ඒක main stock එකට දාන part එක තමයි stock out එකෙන් කරන්නේ. එතකොට ඒකෙන් ඔයාලට මෙතනින් add new stock out ගිහිල්ලා මොන product එකෙන්ද stock out කරන්න කියන එක මොන product එකද stock out කරන්න කියලා add කරන්න තියෙනවා. ඒක තමයි ඔයගේ සරල මේ system එකේ details ටික යන්නේ. සහ ඊට අමතරව මම කියලා දෙන්නම් කොහොමද system එකෙන් ආවේ payment එක renew කරන්න කියලා. ඒකට මෙතන payments වලට ගිහිල්ලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් subscription එකේ දවස් කීයක් තියෙනවද කියලා. ඔයා ගත්ත subscription එක දාලා details ටික මෙතන බලා ගන්න පුළුවන්. payment එක add කරලා දුවට add new payment ගිහිල්ලා මේ තියෙන bank details වලට ඔයාගේ payment එක කරලා දාලා ඔයාගේ මෙතන plan එක select කරලා
ඔයාගේ පේමන්ට් රිසිප්ට් එක මෙතන අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අදාළව ඔයාගේ ප්ලෑන් එකට අදාළව ඒක මෙතනින් අප්ඩේට් වෙනවා. ඊට පස්සේ ඔයාගේ මෙතන ඔයාගේ ඇලර්ට් එක දැන් පෙන්වන්නේ නැහැ. දැන් පෙන්වනවානේ දවස් 6ක් ඇතුළත සබ්ස්ක්‍රිප්ෂන් XY එක මේක අයින් වෙලා යනවා. එතකොට ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එක රිනිව් වෙනවා. ඩෑෂ්බෝඩ් එකේ දැන් අර දාපු සේල් වලට මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට මේක සමා සිස්ටම් එකේ ක්වික් රිවිව් එක. මම කියන්නේ මේ සෙක්ෂන් එකට වෙනම ආයි ඉස්සරහට ලෙසන්ස් දානවා. එතකොට ඔයාට ඒගොල්ලෝ ඒවා ඉස්සරහට බලන්න ඕන. ඔයාට මොකක් හරි අවුලක් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරලා ඔයාට ඒ අදාළ දේ ක්ලියර් කරගන්න පුළුවන්. සිස්ටම් එක ඔයාට පර්චේස් කරනවා නම් ඇත්තටම අපේ නම්බර් එකට කෝල් එකක් දාන්න 075 997 47 34 කියන එකට. ඒක අපි ඉස්සරහට වැඩ ටික කරලා බලලා කරන්න පුළුවන්.